අද මම ආවේ මේ වගේ රසම රස චිකන් චීස් ෂවර්මා ගෙදරදීම හදාගන්න හැටි ඔයාලට කියන්න. මමයි මගේ හස්බන්ඩ්ුයි මේ වගේ ෂවර්මා ගෙදර හදලා කනවා. එතකොට මේකට අපි හැබැයි ෂවර්මා ෂීට්ස් යුනියන් කෝප් එකකින් ගන්නවා. නෑ මේ පාර ගත්තේ වීවා සුපර් මාකට් එකකින්. ඇත්තම මේ ෂීට්ස් එක හදද්දි මාරම රසයි. නැත්තම් ගෙදර ඉතින් රොටි හදන විදිහට හදලා හදන්න පුළුවන්. හැබැයි මෙහෙම හදුවොත් මාරම රසයි. අපි බලමු හදන හැටි. ඉස්සෙල්ලාම ගෝවා, කැරට්, ලූණු, එතකොට තක්කාලි, අමු මිරිස් චුට්ටක් දැම්මා. ඔයගොල්ලන් ගෙදර තියෙන ඔයගොල්ලෝ කැමති එළවලු జాතියක් එහෙම කපා ගන්න. චූටියට කොටුවට කපා ගන්න. එතකොට රස වැඩි. ඊට පස්සේ අපි චිකන් එක හදාගමු. චිකන් එකට අපි මුලින්ම කහ තේ හැන්දක්, එතකොට මිරිස් තේ හැන්දක්, 3-5 තේ හැන්දක්, ඒ වගේම ගම් මිරිස් තේ හැන්දි භාගයක් වගේ දාගන්න ඕනේ. ඒවත් ඔයගොල්ලන් රස අනුව තමයි දාගන්න ඕනේ. වැඩිපුර සැර කරනවා නම් වැඩිපුර දාගන්න. ඊට පස්සේ සෝයා සෝස් තේ හැන්දක්, ඔයස්ටර් සෝස් තේ හැන්දක් දානවා. මේකටම ලුණු තේ හැන්දි දෙකක් වගේම ටොමැටෝ සෝස්, තක්කාලි සෝස් තේ හැන්දක් එකතු. ඊට පස්සේ ඔයිල්. මේකටම අපි තෙල් එකතු කරගන්නවා. තෙල් මේස හැන්දි දෙකක් තුනක් වගේ එකතු කරගෙන හොඳට මික්ස් කරන්න මේ වගේ. හොඳටම මික්ස් කරාට පස්සේ ගොඩාක් ලස්සනට මේ විදිහට එනවා එක. මේක තමයි චිකන් එකේ මික්ස්චර් එක. ඊට මේක අපි චිකන් එකට දාලා විනාඩි 2-3ක් හොඳට මික්ස් කරන්න ඕනේ මේක. මේ විදිහට එනවා ඊට පස්සේ. දැන් පොඩියට කපාගත්ත ඉඟුරු සුදු ලුණු මේස හැන්දි දෙකක් වගේ ඇඩ් කරගන්න. ඊට පස්සේ මික්ස් කරාම මේ විදිහට තමයි තියෙන්නේ. අද මම මේක හදාගන්න එයා ෆ්‍රයි එකේ. ඔයාලට එයා ෆ්‍රයි එකක් නැත්නම් ඕගොල්ලෝ මේක ලිපේ තෙල් එකේ බැදලා ගන්න. තෙල් එකේ බදිනවා නම් ඔයගොල්ලෝ සාමාන්‍ය විදිහට බදින විදිහට ගන්න. මේක මම විනාඩි 15ක් සෙල්සියස් 180 උෂ්ණත්වයට රත් කරනවා. මේක දාලා ඔයගොල්ලෝ කොහොමවත් යන්න එපා. මේක හදන ගමන් මේක සැරෙන් සැරේට එයා ෆ්‍රයි කරලා මේ මික්ස් කර ගන්න ඕනේ. ඊට පස්සේ අපි ෂීට්ස් හදාගමු. ෂවර්මා ෂීට්ස්. එතකොට ඒක පෑන් එකකට තෙල් ටිකක් දාලා අරගත්ත ෂීට්ස් දෙපැත්ත දාලා තප්පර 10ක් වගේ කරලා හොඳට බැද ගන්න ඕනේ. ඊට පස්සේ චිකන් එක මේ වගේ සැරෙන් සැරේ මම කිව්වා වගේ හොඳට මික්ස් කරගන්න එයා ෆ්‍රයි එක ඕපන් කරලා. ඊට පස්සේ ඔන්න දැන් අපේ චිකන් එක රෙඩි. එළියට ගත්තම මේ වගේ ලස්සනට තියෙනවා. මුදුම හොඳ සුවඳක් එනවා. අපි සුදුරුණු එහෙම දාපු වෙන ගොඩාක් රසයි මේක. ඊපස්සේ මේක හොඳට චොප් කරනවා කියන්නේ පොඩි කෑලි වලට කඩා ගන්න. ඊට පස්සේ ඒකට අර ভেජිටබල්ස් ටික ඔක්කොම ඇඩ් කරන්න. මේ ඔනියන්, එතකොට මේ ලුණු, තක්කාලි, ඔයගොල්ලෝ ගත්ත ඔක්කොම එළවලු ටික ගෝවා ඒ ටික දාලා හොඳටම මික්ස් කරන්න මේ වගේ. හොඳට මික්ස් කරාම මේ වගේ ලස්සනට එනවා. මේකේ quantities ඕගොල්ලෝ තමයි decide කරන්න ඕනේ. ඕගොල්ලෝ කන්න කැමති විදිහට ඒක දාන්න. චීස් ඇඩ් කරනවා. චීස් උත් මම නම් තේ හැඳි දෙකක් දාලා හැපි කව් චීස් එකක් තිබිලා ඒකත් දැම්මා. මාර රසට ආවා. අතරම මේක කාලා බලුවා මාර රසයි. මම අන්තිමට salt එකතු කරේ නැහැ. මොකද අර අපි චිකන් එකට දාපු හින්දා ඒක ජූසි විදිහට මේක තියෙන රසට චිකන් එකට සෝල්ට් දාපු හින්දා දැන් ඒක අර ගානට තිබ්බා. දැන් ඉතින් මේ විදිහට අපි ෂවර්ම එක හදාගමු. මොකද අපි මික්ස් එක හදලා ඉවරයි. මේ විදිහට ෂවර්ම චීස් අරගෙන මේ වගේ ලස්සනට ඒකට දාන්න මික්ස් එක දාලා අපි නම් ඒකෙන් තව චීස් ඇඩ් කරා. මේ විදිහට මාරු සුවඳයි කනකන් ඉසිල්ලක් නැතුව අපි ඉන්නේ. හරිම රසයි ඇත්තටම. කඩෙන් ගත්ත වගේම රසයි. මේ විදිහට චීස් ඇඩ් කරලා දැන් මේ වගේ ලස්සනට ඒක නමා ගන්න. නැත්නම් මේක ලස්සන නමන්න බෑ. මගේ හස්බන්ඩ් තමයි මේක නන්නේ. මේ විදිහට ලස්සන ෆෝල්ඩ් කරගන්න. හරි. ඔන්න ඉතින් අපි ෂවර්ම 3ක් හදාගත්තා. අද උදේ කෑමට තමයි මේක අපි හැදුවේ. හරිම රස පාටයි. මේක අන්තිමට ආයෙ එයා ෆ්‍රයි එකේ දානවා අපි. දාලා විනාඩි 5ක්
විතර තියෙනවා. 5ක් කිව්වට ඔයගොල්ලෝ කැමති ගානක් තියාගන්න පුළුවන්. 3ක් විනාඩි 3ක් විනාඩි 5ක්. මොකද අන්තිමටත් එයා ෆ්‍රයි එකට දැම්මහම ඒක නිකන් ක්‍රිස්පි විදියට එනවා. මාරම රසයි. හොඳ රස්නෙට ක්‍රිස්පි විදියට කන්න ඕන. මෙහෙම ආපහු අන්තිමට දාන්න. මෙහෙම තමයි ඉතින් අපේ ෂවර්මා අන්තිමටම ආවේ. ඔයගොල්ලොත් හදලා බලන්න මාරම රසයි. එකපාරක් හැදුවොත් ආයෙ හදලා කනවා අනිවාර්යෙන්ම ෂුවර්. හරිම ලස්සනට තියෙනවා අපේ ෂවර්මා ටික. මේක මැද්දෙන් කැපුවාම මේ විදිහට තමයි තියෙන්නේ. චීස් දාපුවා චීස් තියෙනවා මේ විදිහට. ඔයගොල්ලෝ කද්දී ගොඩාක් ජූසි විදිහට කන්න පුළුවන්. ඔයාලා මෙහෙම හැදුවොත් චිකන් එක හදද්දී අපි කියපු විදිහටම හදන්න. එතකොට ජූසි විදිහට තියෙනවා ඒක. එයා ෆ්‍රයි එක හැදුවොත් ඒ විදිහට ඔයාලට කන්න පුළුවන්. ඉතින් අපි මේක රස බැලුවේ කොකා කෝලාත් එක්ක. යමි මාරම රසයි. ඔයාලත් හදලා බලන්න අපේ රෙසිපි එක. හදලා කමෙන්ට් කරන්න කොහොමද කියලා. ඔන්න ඉතින් අපි මේකේ රස බලනවා. තවත් මේ වගේ වීඩියෝස් බලන්න අපිට සබ්ස්ක්‍රයිබ් කරන්න.